Welcome to my YouTube channel. Good morning ඔයාලා හැමෝටම. අද ස්පෙෂල් වීඩියෝ එකක් තමයි ගෙනාවේ. බලමුකෝ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. උදේම ඉතින් මම පොඩ්ඩක් වත්තේ විදින්න ගියා. මොකද ඊයේ වැස්සා. ඉතින් ඒ නිසා මගේ මේ කරකොට්ටන් වෙච්ච පාත් ටික දැන් ටිකක් හොඳට හැදලා තියෙනවා. ඒ නිසා ඉතින් මම පොඩ්ඩක් බලන්න ගියා. ඊට පස්සේ වත්ත චුට්ටක් ඇවිදලා මං ආව කාමරේට. කාමරේ සම්පූර්ණයෙන්ම හැදිවිලා. හෙට ඉතින් අගෝස්තු මාසේ මම ඉතින් අද ඉක්මනට අගෝස්තු මාසේ ලෑස්ති වෙන තමයි හදන්නේ. ගොඩාක් වැඩ තියෙනවා ළමයි හවසට ග්‍රොසරි shopping යන්න තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. ඉතින් අපි ඒකට ලෑස්ති වෙමු. ඊට කලින් මෙන්න මේ බලන්න රෙදි ටික ඔක්කොම වනසලා තියෙන්නේ. ඒ රෙදි ටික ඔක්කොම අපි මුලින්ම ඇඳට දාලා ඔක්කොම ටික නමා ගන්න ඕනේ. ඒ නිසා අපි ඉතින් ඒ ටික ඔක්කොම ඇඳට ඉස්සෙල්ලා දාමු. ඊට පස්සේ මගේ තව ට්‍රැවල් ට්‍රැක් එකක් තිබ්බ කාමරේ ඒකත් අපි රෙදි ටික අයින් කරගත්තා. මම වෙනස් කරන්න තමයි පොඩ්ඩක් හැදුවේ. තිබ්බට වඩා ඉතින් අගෝස්තු මාසේ වෙනස් විදිහකට ආරම්භ කරන්න. ඉතින් මෙන්න මේ කබඩ් එකේ දෙවනේ තට්ටුවේ තියෙන මම ගෙදරට අඳින ඇඳුම්. ගෙදරට අඳින ඇඳුම් තමයි තියෙන්නේ. මෙන්න මේ ෂෝට් මම අලුතෙන් තමයි මේ ෂෝට් එක ගත්තේ. අගෝස්තු මාසෙට 5ක් ගත්තා. මගේ ස්ටෝ එකේ මේක තියෙන්නේ ජේන් ස්ටයිල්. ඔයාලට මේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මම ඔයාලටත් ඕඩර් එකක් දාගන්න පුළුවන්. රුපියල් 270යි මේ එක කලිසමක් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් ටී-ෂර්ට් එකක් නමාගෙන ගෙදරට අඳුම් පැත්ත ඉවර කරමු මුලින්ම. මොකද ගෙදර ටික ගොඩ කාලයක් මේ දවස් ටිකේ රැඳෙන නිසා මම ඉතින් ගෙදරට අඳුම් කීපයක් වැඩිපුර ගත්තා. හරි. ඊළඟට ඉතින් මම ඔය හදන්නේ ස්කින් කෙයා ටේබල් එකක් නෑ මට ඉතින් උඩ තට්ටුව. ඒ කියන්නේ මේ කබඩේ උඩ තට්ටුවේ තමයි මම ඒකට හදාගෙන ඉන්නේ. මේ මම අලුතෙන් මසාජ් රෝල එකක් ගත්තා. ඉතින් මේ නයිට් රූටින් මොර්නින් රූටින් වීඩියෝස් ඉස්සරහට ගේන්න හිතන් ඉන්නවා. ඔයාලට ඉක්මනටම ඕනි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒවටත් එක්කම තමයි ගත්තේ. එතකොට මම ඔයාලට ස්කින් කෙයා අයිටම්ස් ටික පෙන්නන්නම් මං ගාව තියෙන. ඉතින් දැන් මම ස්කින් කෙයාට අපේ තට්ටුව හදාගන්න ගමන් ඉන්නේ මේ තියෙන්නේ හදන ගමන්. ඉතින් ගොඩක් අයිටම්ස් ඉවර වෙලා අපි හවසට අයිටම් ටිකක් ගමු. මේ දැන්ට තියෙන ඉවර වෙච්ච නැති අයිටම්ස් ටික මම මෙතනින් තියලා තියෙනවා. අලුතෙන් පර්ෆියුම් එකකුත් තියෙනවා. ඔයාලට පේනවා ඇති කලින් එක නෙවෙයි. ඊළඟට මේ තියෙන්නේ hair items. ඉතින් මම මගේ ස්ටෝ එකට ගෙනාවහම අනිවාර්යයෙන්ම මටත් එකක් ගන්නවා. ඉතින් උන්ට ආර්ලි ක්ලිප් හැම જાතියකින්ම තියෙනවා. ඉතින් මම එහෙනම් ඔය ටික බොක්ස් වලට දාලා වෙන් කරලා හදාගන්න තමයි හැදුවේ. මේ වෙද්දි බැටරි ලෝ තිබ්බේ ෆෝන් එකේ. ඉතින් මම පොඩි වීඩියෝස් තමයි මේ හැම එකේම ගත්තේ. මම උදේට කාලා එහෙම තමයි වැඩ ටික පටන් ගත්තේ. මොකද නැත්තම් මම මේ දවස් ටික ලෙඩ වෙලා ඉන්නේ. ඊට බෙහෙත් බොන්න මතක. ඒ නිසා ඉතින් කාලා එහෙම තමයි වැඩ පටන් ගත්තේ. දැන් මෙන්න මේ විදිහට රස කරගන්නවා. ඒ කියන්නේ ඉයරින්ග්ස් දැම්මහම එක ඇඳුමට එක જાතියෙන් දාලා ඉතින් ඒව හැමතැනම. හරි. මේ දැන් අපි අඳට විසික් කරපු රෙදි ටික ඔක්කොම නමාගමු. කලිසම් වෙනම, ටී-ෂර්ට් වෙනම, ගවුම් වෙනම ඒ විදිහට නමා ගන්නවා. ඉතින් නමල ඉවර වෙන චූටි වෙලාවක් ගියා මට. ඉතින් අපි නමල ඉවර වෙලා හම්බෙමු. ඉතින් ඔක්කොම රෙදි එක නමල ඉවරයි. ඉක්මනට මම නැමුවා.
මෙච්චර වේගෙන් වැඩ කරන්න පුළුවන් නම් මොන කතාවද ඉතින්. දැන් ඔන්න රෙදි ටික ඔක්කොම නමලා ඉවරයි. ඊට පස්සේ බැටරි ලෝ වෙලා තිබ්බ ළමයි ඉතින් මට මේ ටිකේ වීඩියෝ ගන්න බැරුණා. මම ඔක්කොම රෙදි ටික මෙතන ගවුන් ටික ඒ වගේම ට්‍රවුසර්ස් ටික දාලා ඉවරලා රෙඩි කරා. ඊට පස්සේ මට ඕඩර් එකක් තිබ්බා පෝස්ට් ඔෆිස් එකට දෙන්න. මම ගමනක් යනවා ඒ නිසා එහෙම මේකත් දාගෙන යනවා කියලා හිතුවා. ඊට පස්සේ ඒ ඕඩර් එක පැක් කරගන්න හිටතමා අපේ ක්‍රොප් টොප් ඩිසයින් එක දැන් මේ ඩිසයින් එක නම් ඉවරයි. මේ ඩිසයින් එකේ එකක් තමයි මේ අන්තිම එක තමයි පැක් කරන්නේ. මේකත් පැක් කරලා පෝස්ට් ඔෆිස් එකට දාලා අපි ඊට පස්සේ හවසට යන් ග්‍රොසරි ෂොපින් දැන් ටිකක් මහන්සි ඒ හින්දා මේ පාර්සල් එක දාලා ඇවිල්ලා අපිට නිදාගෙන හවස යමු ටවුන්. හරි ඉතින් දැන් කොරියර් බෑග් එකකට දාලා පැක් කරලා ඉවරයි. ඊට පස්සේ ඇඩ්‍රස් ගහලා ඒ ටික කරලා ඉවරලා දැන් ඉතින් මං ගෙදර ඇවිල්ලා ඇඟ හොතලා නාලා කාලා ඔක්කොම කරලා හවස තමයි අපි ටවුන් යන්න තියෙන්නේ. එතකොට මං ඔයාලව හම්බෙන්නම්. හරි දැන් ඉතින් හවස් වෙලා මං ඉතින් බස් එකේ ටවුන් ගියා. ඕනි ඔක්කොම අයිටම් ටික නෝට්බුක් එකේ ලියා ගත්තා. නැත්නම් ඕනි ඒවා තියලා ඉවරලා ඕන නැතිව තමයි උසගෙන එන්නේ. හින්දා ඔක්කොම අයිටම් ටික නෝට්බුක් එකේ ලියාගෙන තමයි මම මේ බස් එකේ යන්නේ. ගිහින් අපි බලමු මොනවද මම ගත්තේ කියලා. ඔන්න ඉතින් මම ෆුඩ් සිටි එකට ආවා. මට ගන්න ඕනි වෙලා තිබ්බ සන් ක්‍රීම් එකක්. ඉතින් මම හොඳ ඔරිජිනල් සන් ක්‍රීම් එකක් එව්වා. සාමාන්‍යයෙන් 1000 වගේ ඉතින් ප්‍රයිස් එක ගින් තිබ්බා. ඊට පස්සේ මම මෙතනින් තෝරලා සන් ක්‍රීම් එකක් ගත්තා. ඔයාලකින් මම ස්කින් කෙයාර් රූටින් ගේති ඒව ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක මම මේ දෙකෙන් කලින් පෙන්නපු එක තමයි ගත්තේ. ඊට පස්සේ ඊළඟට මට ඕන වෙලා තිබ්බේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසේ අන්තිම සතියේ ෆුඩ් සිටි එකේ ඩිස්කවුන්ට් දානවා. ඉතින් ගොඩාක් ඩිස්කවුන්ට් තිබ්බා. ඒ නිසා මම ඩිස්කවුන්ට් බලලා ඒ මට ඕනේ අයිටම් ටික ගත්තා. සාමාන්‍යයෙන් මාසෙන් මාසෙට වගේ බොඩි ලෝෂන් ෂැම්පූ වගේ ඒවා නම් මාරු කරනවා. ඉතින් මේ තියෙන්නේ වෙල්වෙට් එකේ ලොකු එකයි පොඩි එකයි දෙකම තිබ්බා. මම මේ සැරේ නම් ගත්තේ පොඩි එක. මම ඒක අන්තිමටම මගේ ඔයාලට පෙන්නනවා. ඉතින් බලන්නකෝ මම මොනවද ගත්තේ කියලා. ඊළඟට චුට්ටක් ඉතින් මෙන්න මේ විදිහට ගණන් බලනවා. ඔය ඉතින් ඕන නැති අයිටම් ටිකකුත් බලා ඉන්නවා. මෙන්න මේ ඔයිල් එක බැලුවා. මම නෙළුම් තෙල් තමයි මෙච්චර දවස් ගෑවේ ආයුර්වේද එක. ඊට පස්සේ මෙන්න මේක ඩිස්කවුන්ට් තිබ්බ නිසා මම එකත් පොඩ්ඩක් බැලුවා. හැබැයි ගත්තේ නැහැ. ඊට පස්සේ මේ ඉතින් මම ගාන ෆේස් වොෂ් වර්ගේ එක ගෙදර තිබ්බ නිසා ඔයාලා දැක්කේ නේ කලින්. ගෙදර තිබ්බ නිසා මම ගත්තේ නැහැ. ඊට පස්සේ වැස්ලින් බොඩි ලෝෂන් එක නැතුව මම මෙසෙට මෙන්න මේක ගන්න හිතුවා ගෝයා එකේ. බලමුකෝ අපි හොඳ වුණොත් මම ඔයාලට කියන්නම්. මෙන්න මේකේ තමයි ඊට පස්සේ මම බොඩි වොෂ් එක ගත්තේ. අරක පොඩි එක තමයි ගත්තේ. ඊට පස්සේ ඉතින් ෆුඩ් සිටි වටේ රවුමක් ගන්නවා මේ ඕන තේට මුන් බලා ඊට පස්සේ කන පැත්තට ආවා. මේක තමයි මම කැමතිම පැත්ත. ඊට පස්සේ මේ පැත්තට ඇවිදලා බිස්කට් එක જાති බැලුවා. බල්ලේ වල ලොකු දෙයක් නම් ගත්තේ නැහැ. චොක්ලට් එකක් විතරයි මම මෙතනින් ගත්තේ. මම චොක්ලට් ඔයාලට පෙන්නන්නම්. කලින් කාලා නැහැ. කලින් කාලා නම් මම මේ චොක්ලට් එක හැබැයි ගත්තා. හැබැයි ඒක රහයි. ඉතින් ඔයාලත් මේ චොක්ලට් වල කාල් තියෙනවා. කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඊට පස්සේ ඒක වටේ ඇවිදලා ඉවරලා බ්‍රෙඩ් ටික ඔක්කොම අරගෙන අයිස්ක්‍රීම් එකකුත් අරගත්තා. අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ඊට පස්සේ තමයි ගෙදර ආවේ මම. ගෙදර ආවදී මේ ඉතින් හවස් වෙලා ගොඩාක්. ඊට පස්සේ එහෙම මම ගියා අපේ රෙස්ටෝරන්ට් එකට. මොකද මම එදා ටික කෑ වෙනකන් එහෙ හිටියා. ඊට පස්සේ තමයි ගෙදර ගියේ. ඉතින් මම එහෙට ගිහින් කරපු වැඩේ මොකද්ද බලමුකෝ. මේ තියෙන්නේ මං කඩේට ඇවිල්ලා දැන් අපේ රෙස්ටෝරන්ට් එකට. ඊට පස්සේ මගේ අගෝස්තු මාසයේ වැට් එක මම ලියා ගන්න ඕන. මොකද නැත්තම් ස්ටඩි මේ වැඩවලට මේ වෙන හින්දා මම ඊට පස්සේ ඒ කියන්නේ අපිට පාඩම් කරන සති වලට බෙදලා තමයි තියෙන්නේ.
ඉතින් මං මේ තියෙන්නේ විදිය බෙදා ගන්න එක. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලත් දැන් අගෝස්තු මාසේ කරගන්න ඕනේ නැත්නම් ඊළඟ මාසේ හරි මේ විදිහට ප්ලෑනින් එකක් යුතුව ඔයාලා මාසේ කරගෙන යන්න. එතකොට ඔයාලට එතන මම මේ මාසේ හරිම ඒ කියන්නේ යූස්ෆුල් විදිහට ගෙව්ව නේද? මං වැඩ කරන්නේ නැතුව හිටියේ නෑ නේද? එහෙම කියලා. ඉතින් මට වීඩියෝස් ඒ කියන්නේ මං ඉගෙනගන්න වීඩියෝස් බලන් තියෙනවා. එතකොට ඒ වොචින් වල තමයි මම සත් දෙකක් තියාගෙන ඒ වගේම ස්ටඩි වලට සත් දෙකක් තියාගන්නවා. මේ ඉතින් මැදින් වගේ තමයි මම හදාගෙන තියෙන්නේ. ඒ වගේම ඉතින් වීඩියෝස් දාන දවස් එතකොට තව මම කරන බිස්නස් වල වැඩ ඒ හැම එකක්ම ලියා ගන්න ඕනේ නැත්නම් මැනේජ් කරගන්න බෑනේ. ඉතින් ඔයාලත් ඉන්නේ මේ විදිහට කරන්න. එහෙනම් ඉතින් නෙක්ස්ට් වීඩියෝ එකකින් හම්බෙමු.